පසුගියදා අම්බලන්ගොඩ ගලගොඩ සුනාමිවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණු අතර එම ඝාතනයේ සුළමුල පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා. මෙයට දින දෙකකට පෙර අම්බලන්ගොඩ ගලගොඩ සුනාමිවත්ත ප්‍රදේශයේ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා. එම ඝාතනයට ලක් වූ තරුණයා කලහෙට්ටි ආරච්චිගේ දිමුතු සම්පත් ලෙසයි දැන් වාර්තා වන්නේ. වයස අවුරුදු 28 හැවිරිදි පුද්ගලයෙකු වන මෙම තරුණයා 27 වන දින රාත්‍රියේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. මෙම ඝාතනයට හේතුව අනියම් පෙමක් බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ. මෙම අනියම් පෙම නිසා පාතාලයත් කැළඹී ඇති බව මේ වන විට සඳහන්. නිවසක සාදයක් අතරතුරෙහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු විසින්ම මෙම තරුණයාට වෙඩි තැබීම සිදු කර ඇති අතර බරපතල තුවාල ලැබූ ඔහු බලපෙට්ටියේ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය සඳහන් කරා. මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් යොදා ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවද සඳහන්. ඝාතනයට ලක් වූ තරුණයා අපරාධ කල්ලි සමාජිකයෙකු වන සමන් කොල්ලා නැමැත්තාගේ හිතවතෙකු වන බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් මෙම ඝාතනය අනියම් පෙම් සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් සිදු වී ඇති බව පොලිසිය සිදු කර මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. අපරාධ කල්ලි සමාජික කරන්දෙනිය සුද්දාගේ පාර්ශවීය වෙඩික්කරුවෙකු වන ලලන්ත ප්‍රීතිරාජ්‍යවත් ලලා නැමැත්තාගේ බිරිඳ සමග ඝාතනයට ලක් වූ තරුණයා සමීප ඇසුරක් පවත්වා ඇති බවත් ඊට උරුණ වූ එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් එම වෙඩි තැබීම සිදු කර ඇති බවත් සඳහන් වනවා. ලලන්ත ප්‍රීතිරාජ්‍යවත් ලලා දකුණු හොල්ලා සිටින කරන්දෙනිය සුද්දාගේ පාර්ශවයේ ප්‍රබල වෙඩික්කරුවෙකු වන අතර අපරාධ කිහිපයක් සම්බන්ධව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කොට සිටිනවා. ඔහු මෙම වෙඩි තැබීම සැලසුම් කොට ඇත්තේ බන්ධනාගාරයේ සිටයි.